ඇති අනේ තනියමද අද තනියෙන්ම අද කෑල්ලෙක් නෙවෙයිද බං ආවා මේ ඉවෙන්ට් එක ගත්තා කියවා මොන නෑව කරගමන් කීයක් තියෙද්දි හරි හරි මුලන් කරගමන් උනුවා අකෝ ඩයමන්ඩ් මේ මොකද්ද මේ ඔව් මොකද්ද මේ ෆාමස් එකනේ ඔබ ගාව නෑනේ ඕක නෑ ඒ ෆාමස් සෙට් එක ඔබ මුලින් 250 ටිකක් දීලා පස්සේ 1 2 පස් කරපන් ඈ පස් කරලා දීපන් නෑ ෆාමස් එක ගන්න හොඳ මේවා රෙඩ් ඔෆ් එකයි ඩබල් ඩැමේජ් එකයි නේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක කලින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක මොකක්ද දන්නේ නෑනේ මේ කල් පාට එකනේ නෑ ඔය රෙඩ් ඔෆ් එක ඩබල් එකයි ඒක බලමු ඔය දැන් තියෙන නිල් පාට එක ඒක තමයි හොඳ රෙඩ් ඔෆ් එක දෙකක් ආම පෙනරේෂන් එක ගන්න ඔය දෙකෙන් එකක් චිත්‍රයක් ඇඳලා ගන්නවා ඊට පස්සේ නිල් පාටේ දුවද ග්‍රෑන්ඩ් ප්‍රයිස් ආවා බලන්න ෆාමස් කියන්න අකර මොකද්ද බා ෆාමස්ද යකෝ මේක Google කෑවද බා FAMS ග්‍රෑන්ඩ් ප්‍රයිස් මොකද්ද ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක? එන්නේ කහ එක බා. මේ මගේ අතේ තියෙන එකනේ කළුයි කහයිනේ. ඔව් කහ. ඒක තමයි උඹට කීවේ. මේ කො ඉඳපන්. ආව් අර 200 එක මේක. මේ ඒ වුණාට ඊට නිල් එක හොඳයි. අල්තෙන් ඔව් ඒකත් එකයි අර නිල් එකත් එකයි බා. ඒ වුණාට අරකේ බං ඇකියුරසි ආම පෙනරේෂන් එක ගන්න බාල්ලෝ. ඉතින් ඒකට වඩා මේක හොඳයිනේ බං මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ඔව් ඒ මේ නිල් පාට එකද? නෑ කහයි. උඹ ඇතේ තියන්නේ? ඔව් බලන්න මේකේ මොනවාද? ඒක ඇකියුරසි තියෙන. ඔව් ඩබල් ඩැමේජ් ඇකියුරසි. ඒකත් හොඳයි. හරි ඔහොම ඉඳපන් මුංගෙන් අහම මුලින් කීයෙන්ද ගන්න පුළුවන් කියලා. බොයිස් මේ කීයෙන්ද ගන්න පුළුවන්? ඔන්න බොයිස් අපි යන්නේ අපේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ගන්න. කීයෙන්ද ගන්න පුළුවන් මුල්ලේ? කීයෙන්ද ගන්න පුළුවන් මුල්ලේ? කීයෙන්ද මේ ගන්න පුළුවන්? හැමෝම කමෙන්ට් එකක් දාන්න. හැමෝම මේ කමෙන්ට් එකක් දාන්න මේක කීයෙන්ද මට ගන්න පුළුවන්? හරි අද ගන්න මට ඉසුරුවාගේ ටික් එකට. ඉසුරුවාගේ ටික් එකට. අපිට එකෙන් බලා ගන්න පුළුවන් ඉසුරුවා ගැරින එක හොර සම්බන්ධ ගැරිනගේ දුව එක්ක හොර සම්බන්ධතාවයක් තියනවලු කියලා. ඉසුරු ඔබ ට්‍රික් එක කියපන් කොහොමද කරන්න කියන්නේ? මුලින් 250 දෙකක් දීලා ඊට පස්සේ එකේ දෙකේ කෑලි තියෙන්නේ අර හරි පොඩේ නා 250 දෙකක් 250ක් දුන්නා අපිට 250කින් නෑනේ නෑ නෑ 250 දෙකයි හරි ඒකලා හරි දැන් එකේ දෙකේ කෑලි තියෙන්නේ එකේ දෙකේ කෑලි කියන්නේ ඔය ටෝකන් ඔය රවුන්ඩ් ඇතුලේ තියෙන කෑලි දෙකේ අන්න ඒ ටික ටච් කරපන්. ඔක්කොම නෙමෙයි හරි මෙහෙන් ටච් කරපන්. හරිද? ඔව්. හරි දැන් කරකවපන්. ඊකද? තුනක් යද්දි එකක්වත් දෙදුන්නේ. 250 දීපන්. සල්ලිකාරයෙක් වගේ දෙන්න ඕනේ. සල්ලිකාරයෙක් වගේ දෙන්න ඕනලු. කීයක් දෙන්න ඕනද? හරි මෙහෙම දෙකක් තුනක් විතර දීපන්. තුනක්. තුනෙන් වදිනවා කියලාද කියන්නේ? හරි උඹ දීපන් කියන්න බෑ උඹට කොහොමද කියලා. මට ඩයමන්ඩ් 4000 මට ටික ඔක්කොම ටික ගත්තා නෑ ඔව් යකෝ අසාර්ථකයි
හරකක් තියෙන බලමු. නෑ. මේ හතර යන්නේ. නෑ. අම්මට එහෙනම් බැක් වෙලා ඉලා ආයි කරපන්. දැක්කුණා. ඔබට නම් ආයි කියලා. ආයෙ ගියා. දැන් ආයි දෙකක් උපාරි දෙකක්. 252ක්. එදින්නද? ඔබට එහෙනම් ලක්ෂ හිලක් තමයි. 252ක්. වැදුන්නේ? නෑ. මේකල මේක ඔබන්ට කියලා කිව්වා. හරිද? ඔබල දීපන්. හොඳට ඔබපන් ඕවා හොඳට ඔබන්ට ඕන. ඉස්සෙල්ලා 10 එකක් එමුණනේ ඒකින්ද වෙන්න දෙන්නේ. අන්න ඒකනේ 10 ඉක්ුණොත් නම් කියලා වෙනවා. දැන් මේකෙන් 3ක්. ඔන්න එක. ඔන්න දෙක. ඔන්න 3. එහෙම. ආදෝ. ඕයි. හදියනේ බබා. මොකද නිල් පාට එක 10. ඔව් බං. ඕයි. ආදෝ ටික හරිය ටික. අන්න බලම බොරුල කියන්නේ එකේ. ආදී අර රියල් නිල් එක නෙමෙයි ආවේ හැබැයි. උඹගේ අනිත් ෆේක් එක ඔය ෆේක් නිල් එකක් ආවේ. ආදෝ ට්‍රික් එක හරිය. ආදෝ ට්‍රික් එක හරි. අඩෝ ට්‍රික් එක ලොයිත් වැඩ එකක් අඩේ. තව හැබැයි තව 250ක් දෙමුනේ. නෑ මට මේවා එකක් හම්බුණා නම් ඇති. මොන එකද? හරිය 206යි දැන් මං අර කළු එක ගන්නවා. එලකිරි. මොකක්ද ආයනිත් ගත්තේ? කළු උඹ යතේ තියෙන්නේ. උඹ හො චුට්ටයි නේද? කළු එක ගත්තා. ඉඳපන්. කොහෙන් කීයක් ඉන්නවද ලයිව් එකේ? 1300. හරි දැන් මේ අර තව එකක් තියෙනවා. ඉඳපන් චුට්ටක් ඉඳපන්. දැන් මර ඩයමන්ඩ් එක කික් කරපන් හදා කරපො. පොඩ්ඩක් ඉන්න බොයිස් ඔයාලට ඩයමන්ඩ් ෆ්‍රී ඩයමන්ඩ් ගන්න ඕන නම් ට්‍රික් එකක් තියෙනවා. ඔයාලා යන්න බොයිස් ගෝල්ඩ් රොයල් එකේ ඔයාලා තියෙන මේ ඩයමන්ඩ් රොයල් තියෙනවනේ. දැන් ගෝල්ඩ් රොයල් එකේ ඩයමන්ඩ් රොයල් තියෙනවා. ඔයා මේකට ගිහිල්ලා මේක 10 පාරක් ටච් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10. ඒකල මේකුට 10 පාරක් ටච් කරන්න. උඹ හරියට 10 ටච් කරපන්. ඒ ගුන්නේ ටච් උන්නේ. 1 2 3 4 5 6 7 8 9 10. ඒකල මචං මේක ටච් කරන්න. ඒකල මචං පොඩි වෙලාවයි යන්නේ. දැන් මචං ඊට පස්සේ මචං ඔයාලට පොඩි වෙලාවයි යන්නේ. ඕම් බලන්න. ඕන් දැන් ඔයාලට ඊට පස්සේ මෙතන ටෝකන් ගාලා මෙතන 5 එකතු කිරීම කියලා එන්න ඕනේ. දැන් ඔයාලට මේ ආය මොකද්ද? ගෝල්ඩන් අන්නේ අකෝ බොරු මාරිතිලු. බොරු මාරිසිලාන්නේ බබා. මේ පුරෝහිත මේ මෙයාට මේ මෙම්බර්ෂිප් එනවා බා. Oh, මේ ඩයමන්ඩ් මේ අනේ පැන්ටෝ ගරීනාගේ තියෙන බග් එකක් ඕක. හරිද? ගරීනාගේ බග් එකක්. උඹලා බග් දැකලා නැත්තම් අඩෝ ඉතින් තේරුමක් නැහැ ඉතින් මුන්ට කියලා. ඕකේ බයි දැන් අපි ගණන් කරලා බලමු. ආපහු ඉසුරුගේ ට්‍රික් එක බලමු. තා. ඕකේ ඉස්සලාම 252ක්. 252ක් දෙන්න. නෑ ටිබ් එකක් නෑ. හරි උඹට ආයේ තිබ්බර මේ මැක් 10 එකද? ඔව්. අඩ වටෝක පස් පාරක් ආවා. එසතෝන් දෙකක් දුන්නා. ඒකල්ලා මේ වවුඩ ඔබන්න ඕන හොඳට. හොඳට ඔබන්න ඕන. තමන්ගේ ඒවට ඔබන්න ඕන. එකේ ගෑලි දෙකේ ගෑලිම 5-10 ඔබන්න යන්න එපා ඈ. හරි එකේ ගෑලි දෙකේ ගෑලි ඔබනවා. කෑලි 20ට වඩා ආයෙ නැත්නම් ආයෙ දැක්පියන්. හරි ඉතින් ආවේ ඉතින්. ඒක 14 වෙනි වැඩිම ඉවරයි.
ඒතකොට බැක් වෙලා ආයෙත්. කෑලි 19යි. තව Save එකක් නේ. දීලා 20ට අඩුවෙන් આવොත් බැක් වෙලා ආවා. ඔබට එක්ස්චේන්ජ් කරන්න පුළුවන් මං හිතන්නේ දැන්. කොටිය අර දෙකයි තාම. 16යි බැක් වෙලා එන්න ඕනේ. ඔව්. ඒකලා ආයි ගිහලා නිකම්මනේ. නෑ එක එක හැල් දෙකේ හැල් උඹලා නිකන්. පටන්. ටික වැරදීනේ මං කරානේ. ඒකද 18යි. 18යි 10යි. ඔව්. ඒකයි දෙකේ ඔබන්ට ඕනේ. ඕ හොඳට එකේ දෙකේ කෑලි වලට ඔබපන්. මේ පාරේ ගොල් විතරක් වදුනා කියපන්. එකේ දෙකේ විතරක් කරලා. ඔව් බං. හරි ඒවා තමයි මේ මුංගේ ටිකට ඇස් වහයද නෑ. ඔව් ඔව් ඔව්. උඹලා ඇස්පාල කරන්න එපා බං. කියනම පන්සියක් දාලා යක්කෝ උඹ විතරනේ ඉන්නේ නේද? හරි හරි. දැන් හරි. ආවද? ඉතින් එක්ස්චේන්ජ්. ඕකේ. රියල් ෆාමර්ස් එකක් ගත්තා. ෆාමර්ස් එක උඩ නගරෙකුත් තියෙනවා බං. පේනවනේ නගරේට කාමෙකුත් යනවා. අතක් කියන හැටි බලපන් ඈ. අතකුත් එනවද? ඔව් අතක් ඇවිල්ලා කෑලි අත ගා. ඕකේ බෝයිස් එලා ඕන අපි ෆාමර්ස් එකට දාගමු. අර උඹ රටාවේ නැද්ද? නෑ බං. බාල ඔය අතක් ඇවිල්ලා රීලෝඩ් කරන්න යකෝ. ෆාමර්ස් එක දාගත්තා මේ ඊළඟ මේක නැතේ තියෙන්නේ. ඔය ෆාමස් එක දාලා කළු පාට එක අතට ගන්න ඉතින් මේව ටික දාන්න. රයිෆල්. Waduh. Oke boys, sekarang අපි මැච් එකට. කො